ඉතින් ඔන්න මේ විඩිය අපි කතා කරන්නේ කොහොමද වලට මේ ස්ක්‍රීන එක පේනවාගේ බ්ලුටුත් කාරයක් කොමද ගෙදෙදදිම හදාගන්න කියලා. ඉතින් මේක විශේෂත්ය තමයි අදප මේ කන්න අද මේ හදන කාරක කන්ට්‍රෝල් කරන්න පාචි කරන ඇ් එක ලංකාවඩි ලොක් කරුව ඇපයක් ඉතින් මේ අප තම බිටි ලබ් කිය ඉතින් වට පුළුවන් පලේස්ටෝකට කියලා බිටි ලබ් කියල සර්ච් කල මේ අප එක පලේස්ටෝගෙන් ඩවලෝඩ් කරගන්න හරිත දැන් අපියන් කොමද මේ කාරගම හදල තියෙන කියල බලන්න. ඉතින් මේ කාරක ගත්තර පස්සේ මේක ආඩින ගන්නම පාචි කල තින නෝඩ සිය පෝටයක් ඉතින් කිසි ප්‍රශ්නයන වට ඔන්න පුළුවන් ආඩින පෝටයක් පාච්චි කරන්න හැබ මේක පොඩි වෙනස්කම්ටයක් කරගන්න ඕන කෝඩ්ඩගේ හරි මේක බ්ලුටත් මොඩියල්ල විදිරම පාචි කල තින H06 කියන බ්ලුටත් මොඩියල්ල එක වට ඔන්න පුළුවන් H05 වගේ බ්ලුටත් මොඩියල්ලක් මේකට පාවිච්චි කරන්න ඒවගේ මේක මෝට කන්ට්‍රෝල විදිට මේ මෝට හතර කටරෝ කන්න මෝට කන්ට්‍රෝල විදිරම පාචි කල තින්නේ එල් 298 කියන මෝට ඩ්‍රයිවද ඉතින් ඒවගේ මම ඉස්සරහ පැත්තේ වට පේන ඇති බසයකුයි එල්ඩිය විදාගන තියෙනවා ඉතින් මේවත් වල් පුළුව බිටි ලබ්ගේ ජොයිස් ටික් එක කන්ට්‍රෝල් කරගන්න ඉති මේ කාරක ස්පිට ලෙවල් පහත් තියනවා ඉතින් ඒ පහවයාට පුළුවන් වෙනම කන්ට්‍රෝල් කරගෙන එක වේගයන්ගේ මේ කාරක ඩ්‍රයිව් කරන්න ඉතින් මේක බැට පැක් ගැන ගත්තති ම මේකට පාච්චි කල තින 3.7 නෝල්ට රිචාජවල් බැට්‍රි දෙක් එකතු කරලා තනි බැට් පැක්යක් හදාගන්න තියෙනවා ඉතින් මේ බැට් පැක් එක චාච් කරන්න මේ වගේ පුංචි පෝට්ටයක් හදාගන්න තියෙනවා ඉතින් ඒවගේම කාරක ඔන්න ස් කරගන්න ම වගේ පුංචි සවිච්චම තට පාච්චි කල ඉතින් ඔන්න එවිදිර තම මේ කාරක කම්පනටික හයි කරගෙන තියන්නේ ඉතින් ඊළඟට පියම එක වයරෙන්ක පැත්තට ඉතින් මම එක වයරෙනෙක් කරන හිටෙන් කියලගන්න ඒනොට මමවාට මේක ඩයිග්‍රම එක දෙන්න ඉතින් මේක ඩයිග්‍රම එක ඒවගේම මේකටම පාචි කර කෝඩ් එක හැමදේම තින ආටිකල් තින තිමට පුළුවන් පල ිපේෂන ති ලින්කින් ගීල ආටිකල්ලික රෆ කල බලන්න ඉතින් එතන තියෙන වාල ආඩින බෝඩ් පවච්චි කරන්න ඕනන කෝඩ්ඩි කරන්න ඕන වෙනස්කම්පිගත් එතන පැදිලිව කියල තියෙනවා හරි දැන් අප මේ බිටි ලබ් ඇ් එක සිටප් කරන පැත්තර ඉතින් වාලඟ බිටි ලබ් ඇ් එක නැත්තම් වාට පුළුවන් පලේස්ටෝකට හිල බිටි ලබ් කියල සච් කල මේ අප එක ඩවන්ලෝඩ් කරගන්න ඉතින් වාල මේ අප එක ඕපන් කරගතර පස්ස මෙන මේ වගේ ස්ක්‍රන ඇත්තම පේන්න ඉතින් වාට පුළුව මේ උඩම වම් පැත්ත තියන මේ ඉරිතුන්ට ලික් කරන්න ඉතින් ඊට පස්සවට පුළුව මෙතන ජොයිස්ටික් කියන ඔප්ෂන එක සිලට් කරන්න ඉතින් මේ තියෙන බිටි ලබ් අපගේ ජොයිස්ටික් එක ඉතින් වාට පුළුව මේක උඩ තියෙන මේ සෙටි සයිකන එක උඩ කලික් කල්ලා මේ ස්ක්‍රීන් එකට යන්න ඉතින් ඊට පස්සවට පුළුව මේ උඩම තියනවා මෙන්න මේ F1 කියල බට්න එක ඉතින් වාට පුළුව මේ එඩිට් ප්‍රීන බන්නකුඩ කලික් කල්ලා මෙන්න මේ තින සවිච්ච එක වාට පුළුවන් ට්‍රූ කරන්න ඊට පස්සේ වල එඩිට් කියන බට්නකුඩ කලික් කරන්න ඉතින් මේ වැඩි කරගත්තර පස්සේ වල මේ ස්ක්‍රීන් එක යටටම යන්න ඕන ඉතින් වාලම ස්ක්‍රීන්ගේ අටම කියාට පස්සේ වාට බලාගන්න පුළුව මෙනම වගේ සීක් බා කියල ඔප්ෂණ එක ඉති මේක තින ස්පීට් සීක් කියලක ඉති මේක ඉස්සරහතින මේ එඩිට කියන බට්නකුඩ කලික් කරන්න ඊට පස්ස ඉති මේක මැක්ස් වැලිවක වාලා දෙන්න ඕන පහ කියලා ඊට පස්සේ මේක ස්ටාටට් කියන වැලිවකට දෙක කියලා දෙන්න ඉති මේකට හේතුව තමයි අපේ අප එක ස්පීට් ලෙවල් පහක් තියනවා ඒවගේම අපේ කාරක ඔන් කරට පස්සේ ඩිෆෝල්ට් ස්පීට් ලෙවල් එක විදිහට අපි දෙක තමයි කෝඩ්ඩගේ අපි දාලා තියෙන ඉතින් ඒක නිසා තමයි අපි මේ සිටින්ස් ටික මේ විදිහට හදාගන්න ඉතින් ඊට පස්සේ වලට පුළුවන් මේක බැක් කරලා අපේ ජොයිස්ටික් එකට ආයෙමත් එන්න ඉතින් දැන් කරන්න ඕන දේ තමයි ඔයාලා කාර්යක ඔන් කරලා බ්ලූටූත් මොඩියුල් එකයි ඔයාලගේ ෆෝන් එකයි මේකට කනෙක්ට් කරගන්න එක ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ කාර්යක බ්ලූටූත් මොඩියුල් එක ඔන් කරලා නැත්නම් ඔයාලගේ කාර්යක ඔන් කරලා මේ ඇප් එකට ඇවිල්ලා මේ කනෙක්ට් කියන බටන් එක උඩ ක්ලික් කරන්න ඉතින් ඊට පස්සේ වලට බලාගන්න පුළුවන් මේ වගේ ස්ක්‍රීන් එකක් ඉතින් මෙතන තියෙනවා ඔයාලගේ දැන්ට ෆෝන් එකට පෙයා කරලා තියෙන ඩිවයිස් ටික ඉතින් ඔයාලගේ බ්ලූටූත් මොඩියුල් එක මීට කලින් ඔයාලේ ෆෝන් එකත් එක්ක පෙයා කරලා නැත්නම් ඔයාලා අනිවාර්යයෙන්ම මේක පෙයා කරගන්න ඕනේ නැත්නම් මෙතන ඔයාලට ඔයාලගේ බ්ලූටූත් මොඩියුල් එක බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ ඉතින් මේ HC06 කියලා තියෙන මගේ බ්ලූටූත් මොඩියුල් එක ඉතින් මම මේක උඩ සිලෙක්ට් කරනවා ඉතින් ඊට පස්සේ මෙන්න වගේ පුංචි වෙලාවක් ගිහිල්ලා මේ බ්ලූටූත් මොඩියුල් එකයි අපේ ෆෝන් එකයි කනෙක්ට් වෙනවා හරි දැන් ඔයාලට පුළුවන් ආයෙමත් ජොයිස්ටික් එකට යන්න මේ උඩ තියෙන ඉරි කැලි තුන උඩ ක්ලික් කරලා ඊට පස්සේ ජොයිස්ටික් කියන එකට යන්න ඉතින් දැන් ඔයාලට පුළුවන් මේ ජොයිස්ටික් එක පාවිච්චි කරලා ඔයාලේ කාර් එක කන්ට්‍රෝල් කරන්න ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි මේ බ්ලූටූත් කාර්යය හදාගන්න තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේම කියලා බ්ලූටූත් කාර්යයක් මේ විදිහට හදාගන්න. ඉතින් ඔයාලගේ Arduino කරන යාළුවෝ අතර මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් එයාලට ප්‍රයෝජනයක් වෙයි මේ BT Lab app එක. ඉතින් අපි තවත් අලුත් වීඩියෝ එකකින් එනකම් ඔයාලට සුබම සුබ දවසක්.